අද අපි කතා කරන්නේ ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. ඒ කියන්නේ මේ දක්වා අපි දැන් ට්‍රාන්ස්ෆෝමර් ගැන මොනවද නැත්තම් LLM කොහොමද මෙච්චර පවර්ෆුල් වුනේ ඒ දේවල් කතා කරා. එතකොට ඒත් එක්කම අපේ LLM මොඩල් එක නැත්තම් ලාර්ජ් ලැන්ග්වේජ් මොඩල් එකක් තවදුරටත් يعني හොඳ පවර්ෆුල් එකක් ගන්න, නැත්නම් හොඳ ෆ්ලෙක්සිබිලිටි එකක් හදාගන්න තවත් අපිට වැදගත් වෙන හොඳ ක්‍රිටිකල් කන්සෙප්ට් එකක් තමයි අද අපි කතා කරන්නේ. ඒ තමයි ට්‍රාන්ස්ෆර් ලර්නින් සහ ඩොමේන් ඇඩොප්ෂන් කියලා කියන්නේ. ඉතින් අපි අද දාන්න මේ GPT, BERTs ලා වගේ මොඩල්ස් සාමාන්‍යයෙන් අද ඇවිල්ලා තියෙන තත්ත්වය දක්වා එයාලගේ පර්ෆෝමන්ස් අර හයි ලෙවල් එක පෙන්වන්න මෙන්න මේ කියන ටෙක්නික් දෙක ගොඩක්ම යූස්ෆුල් වුණා කියලා කිව්වොත් හරි. එතකොට අපේ AI මොඩල් එක හරිම ෆ්ලෙක්සිබල් අපිට ඕන විදිහට කියන්නේ කොස්ට් එෆිෂියන්සි එකක් ඇතිව සහ රියල් වර්ල්ඩ් ඇප්ලිකේෂන්ස් එකකට හොඳට ඒ කියන්නේ හරි විදිහට අපිට ඇප්ලයි කරන්න පුළුවන් හැකියාව ලබා දෙන්න පුළුවන් බෑක්බෝන් එකක් කියලා කිව්වොත් හරි මේ ටෙක්නික් වලට දෙක. ඉතින් මම කාවිද්‍යාවේද ගෙදර රිසර්චර් එන්ටර්ලි. ඉතින් අද අපි කතා කරමු මොකක්ද මේ ට්‍රාන්ස්ෆර් ලර්නින් කියන්නේ සහ ඩොමේන් ඇඩොප්ෂන් කියලා කියන්නේ. එතකොට මේ දේවල් කොහොමද අපිට වැදගත් වෙන්නේ කියලා. මුලින්ම ගැන අපි කතා කරොත් මොඩල් එකක් ට්‍රේන් කරනවා කියන්නේ මොකක්ද කියලා. සරලවම සාමාන්‍යයෙන් අපි දන්න විදිහට මොඩල් එකක් ට්‍රේන් කරගන්න නම් අපිට ටිකක් ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙනවට වැඩිය ලොකු විශාල ඩේටා ප්‍රමාණයක් අවශ්‍ය වෙන. ඒ කියන්නේ එක එක තැන් වලින් අපි ලබාගත්ත ඒ වගේ ලොකු ඩේටා සෙට් එකක් අපිට ඕන වෙනවා වගේම ඒ හා සමාන ලොකු කම්පියුටේෂනල් පවර් එකකුත් අපිට අවශ්‍ය වෙනවා. හොඳම උදාහරණය තමයි GPT-3 විසින් අලකලා තියෙන GPT-3 ට්‍රේන් කරන්න සතියක් අතරදී ආව රන් කරගන්න GPU ලක්ෂ ගාණක් වගේම එයාලට අදාළ ටෝකන්ස් වර්ග බිලියනකටත් අධික ප්‍රමාණයක් වැය වුණා කියලා. ඉතින් ඒ වගේ වියදමක් සාමාන්‍ය පොඩි ඕගනයිසේෂන් එකක් ඇතුළේ නැත්නම් අපි නෝමල් එක කරගෙන යන්න නම් ටිකක් අමාරු වැඩක්. ඉතින් මේකට පිළියමක් විදිහට තමයි මෙන්න මේ විදිහට ඩොමේන් ඇඩොප්ෂන් සහ ට්‍රාන්ස්ෆර් ලර්නින් කියන මෙතඩ්ස් ඇවිල්ලා තියෙනවා. එතකොට අර අපිට වෙන වෙනම ආයේ ලොකු වියදමක් දරලා නැත්තම් විශාල කොස්ට් එකක් වගේම ආයේ වෙනම GPU අරගෙන ඒ දේවල් වලට මහන්සි වෙන්න දෙයක් නැහැ. අර දැනට තියෙන ලොකු මොඩල් එකක් ට්‍රේන් කරපු එකකින් අපිට ඕනේ විදිහට ස්පෙસિෆික් ටාස්ක් එකක් කරගන්න පුළුවන් හැකියාව මේ දේවල් වලින් තියෙනවා. එතකොට අපි මුලින්ම කතා කරොත් ට්‍රාන්ස්ෆර් ලර්නින් කියන්නේ මොකක්ද කියලා. ට්‍රාන්ස්ෆර් ලර්නින් එකක් ඇතුළතදී සරලවම සිද්ධ වෙන්නේ අපි මොකක් හරි ට්‍රාන්ස්ෆර් එකක් මොන හරි දෙයක් ට්‍රේන් ටාස්ක් එකක් ට්‍රේන් කරපු මොඩල් එකක් අරගෙන ඒක අපි අපට ඕනේ ටාස්ක් එකක ආරම්භයක් විදිහට යොදා ගන්න එක තමයි මෙතනදී කරන්නේ. මේක LLM වලින් ගත්තොත් අපි මුලින්ම කරන්නේ අර ප්‍රී ට්‍රේන් කරපු මොඩල් එකක් මෙතනදී යූස් කරන උදාහරණයක් විදිහට අපි ඉන්ටර්නෙට් එකකින් නැත්නම් විකිපීඩියා හරි යූස් කරලා ට්‍රේන් කරපු ඩේටා සෙට් එකක් මෙතනදී භාවිතා කරලා ඊට පස්සේ එයා අපිට ඕනේ ටාස්ක් එකට ෆයින් ටියුන් කරගන්න එක තමයි මෙතනදී සිද්ධ කරන්නේ. අර මම හැමදාම කියන වගේ මුලින්ම අපි ඉස්කෝලේ කාලේදී ඒ කියන්නේ අදාළ බේසික් නොලෙජ් එක ගන්න එක එක විෂයන් හදාරලා ඊට පස්සේ අපි ඒ දැනුම යුනිවර්සිටි එකට ගිහිල්ලා ස්පෙෂලායිස් මොකක් හරි සබ්ජෙක්ට් එකකට යූස් කරනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනදී සරලවම සිද්ධ වෙන්නේ. එතකොට මේ ට්‍රාන්ස්ෆර් ලර්නින් එකක් වැඩ කරන්නේ කොහොමද? එතකොට මේක ඇතුලේ සිද්ධ වෙන්නේ මොන වගේ දෙයක්ද කියලා අපි ටිකක් කතා කරොත් මුලින්ම ට්‍රාන්ස්ෆර් ලර්නින් එකක් ඇතුළේදී එයා මුලින්ම කරන්නේ අර එයාගේ මොඩල් එක ට්‍රේන් කරගන්නවා විශාල ප්‍රමාණයේ data වලින්. එතකොට එතනදී එයාලා දැනගන්න මොන හරි grammars මොන හරි තියෙනවා. ඒ කියන්නේ මේ sentences හැදිලා තියෙන්නේ කොහොමද? ඒක structure වෙලා තියෙන්නේ කොහොමද? ඒ වගේම මොන හරි මේ language අතර rules තියෙනවනේ. අන්න ඒ වගේ syntax. ඒ වගේම තමයි මොන හරි facts නැත්තම් කොහොමද මේ reasoning එන්නේ? අන්න ඒ වගේ knowledge එකක් එයාලා මේ pre training එකේදී ලබා ගන්න. ඒතර මේ stage එක තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ model එක ජෙනරලයිස් වෙන්න පටන් ගන්නවා කියලා. ඒ කියන්නේ හැම එකකටම සාමාන්‍ය සමානව එයා හොඳ තත්ත්වයේ පර්ෆෝමන්ස් එකක් මෙතනදී පෙන්වනවා. ඒ කියන්නේ එකකටම විතරක් පර්ෆෙක්ට් වෙලා නැහැ. හැම එකටම වගේ එයා බෙදලා කිය හැකියාව මෙතනදී පෙන්වුම් කරනවා. ඊට පස්සේ අපි තීරණය කරනවා අපේ මොඩල් එකට ඇත්තටම මොකක්ද අපි බලාපොරොත්තු වෙන්නේ අපේ මොඩල් එක තුළ. උදාහරණයක් විදිහට අපි sentiment analysis එකක්. ඒ කියන්නේ මොනවා හරි දෙයක් රිවිව් කරන්න යූස් කරනවා. එහෙම නැත්නම් මොනවා හරි මොඩල් එකකට question answer එකක් විදිහට අපි මෙයාව යූස් කරනවා. එහෙම නැත්නම් ගත්තොත් legal document එකක් සමරයිස් කරනවා. අන්න ඒ වගේ අපි මෙතනදී තීරණය කරන්න ඕනේ අපි මොකක්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ අපි බලාපොරොත්තු වෙන දේ අනුව ඊට පස්සේ අපි මේවා ෆයින් ටියුන් කරගන්න තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. කියන්නේ අපි මොඩල් එකට ස්පෙસિෆික් ටාස්ක් ඩේටා ටිකක් මෙතනදී ලබා දීම සිද්ධ කරනවා. උදාහරණයක් විදිහට ගන්නකො. දැන් මට ඕනේ මොනවා හරි sentiment analysis එකක් කරගන්න. එතකොට මම ඒක හා සම්බන්ධව තියෙන මොනවා හරි ලේබල් කරපු එක්සැම්පල් ටිකක් මෙයාට ලබා දෙන උදාහරණයක් විදිහට
මේ ප්‍රොඩක්ට් එක ගොඩක් හරිම ඇමර්සිව් ප්‍රොඩක්ට් එකක්. ඒකට අපි ඒක පොසිටිව් කියලා මේවා කරලා තියෙන්නේ. ඒකට මේ සර්විස් එක හරිම ටෙරිබල් දෙයක්. ඒකට යා නෙගටිව් කියලා. අන්න ඒ වගේ දේවල් කරපු ලේබල් කරපු ඩේටා සෙට් එක මම මෙයාට ෆයින් ටියුන් කරන්න දෙනවා. ඒකට මෙතනදී මෙයා ඉගෙන ගන්න, කියන්නේ මේ මේකත් එක්ක බලලා ඒ අවුට්පුට් එකට ඇඩ්ජස්ට් වෙලා එයාලා අපිට මෙතනදී අපිට ඕන දේ ලබා දෙන. ඒතර මොඩල් එක අර ඉස්සෙල්ලාම රීට්‍රේන් කරපු එකකින් ජෙනරල් නොලෙජ් එකකින් දැන් එයා මූලික බේස් එක හදාගෙන තියෙන්නේ. ඒතකොට එයා අර අපි දුන්න ටාස්ක් එකට ඊළඟට ස්පෙෂලයිස් වීම තමයි මෙතනදී කියන්නේ ට්‍රාන්ස්ෆර් ලර්නින් එකදී සරලවම සිද්ධ වෙන්නේ. එතකොට මෙතනදී ඒ ගැන ට්‍රාන්ස්ෆර් ඒ කියන්නේ අපි දෙන ට්‍රාන්ස්ෆර් ලර්නින් එකදී දෙන්නේ මුලින්ම ප්‍රී ට්‍රේන් කරපු ජෙනරල් නොලෙජ් එක අරගෙන ඊට පස්සේ ඒක ෆයින් ටියුන් කරපු ටාස්ක් එකකට යොදා ගැනීම තමයි. ඊළඟට අපිට මෙතනදී මොන වගේ ඩේටාද අපිට ඕනේ වෙන්නේ? ඒ කියන්නේ ට්‍රාන්ස්ෆර් ලර්නින් එකකට යනවනම් අපි මෙතනදී සැලකිලිමත් වෙන්න ඕනේ විශේෂයෙන්ම ඒ කියන්නේ අර අපිට ඕනේ මේවා ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ට්‍රාන්ස්ෆර් ලර්නින් එකක් යූස් කරන්නේ. ඒ කියන්නේ අපිට මේකෙන් ගන්න පුළුවන් බෙනිෆිට් එක ගැන කතා කරොත් එහෙම ඩේටා ඩිපෙන්ඩන්සි තියෙනවා නම් ඒ කියන්නේ සමහරලාට ලොකු ප්‍රමාණයේ ඩේටා නැත්නම් අපිට මේක යූස් කරන්න විදිහක් නැහැ. ඒ හින්දා විශාල ප්‍රමාණයේ ඩේටා මෙතනදී අවශ්‍ය වෙනවා. එතකොට එතනදී විශාල ප්‍රමාණයේ ඩේටා අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට අර ඩේටා ඩිෆෙන්ස් එක මේවා කරගන්න අපිට මේ ට්‍රාන්ස්ෆර් ලර්නින් යූස් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් ඒ කලින් ට්‍රේන් කරපු ලොකු විශාල ප්‍රමාණයේ ඩේටා වලින් අපි මේවා ප්‍රී ට්‍රේන් කරන්නේ. එතකොට අර සති ගාණක් නැත්නම් දවස් ගාණක් මේකට වැය වෙන්නේ නැහැ. ඒකත් හරිම ලේසි වැඩක්. ඒ වගේම තමයි දැන් අපි මෙයාට බේසික් නොලෙජ් එක දීලා තියෙන මුලින්ම අර ප්‍රී ට්‍රේන් කරපු මොඩල් එකෙන්. ඒ කියන්නේ හැම දෙයකටම සමාන දැනුමක් දීපු මොඩල් එකක් අපි මෙතනදී යූස් කරන්නේ. එතකොට ආයෙ අපිට ඒක මුලින්ම ඉතල අපි ට්‍රේන් කරන්න දෙයක් නෑ. අපිට ලේසියෙන්ම අපේ ටාස්ක් එකට යූස් කරන්න පුළුවන් හැකියාව තියෙන. ඒක මෙතනදී තව විශේෂ ලක්ෂණයක්. අනිත් දේ තමයි අර ඒ කියන්නේ අපට අර ගොඩක් ලොකු රිසෝසස් වලට මෙතනදී යන්න ඕනේ නෑ. අර මං කලින් කිව්වා වගේ ලොකු ඩේටා ප්‍රමාණයකට නැත්නම් ඒත් එක්කම ඕන වෙන කම්පියුටේෂනල් පවර් එකකට අන්න ඒ වගේ දේවල් වලට මෙතනදී අපිට යූස් කරන්න ඒ කියන්නේ ඕනේ වෙන්නේ නැති හින්දා පොඩි ඕගනයිසේෂන් එකක දුන්නත් මේක සරලව පටන් ගන්න පුළුවන් හැකියාව දෙනවා. මේක හොඳම උදාහරණය තමයි GitHub Copilotලා එයාලා සාමාන්‍යයෙන් එයාලත් යූස් කරලා තියෙන්නේ මේ විදිහට ඔය ජෙනරල් සාමාන්‍ය නොලෙජ් වලට මේ පුරුදු කරපු ප්‍රී ට්‍රේන් කරපු මොඩල් එකක් තමයි යූස් කරලා තියෙන්නේ. ඒකෙන් එයාලා ෆයින් ටියුන් කරලා තියෙනවා. ලොකු කියන්නේ ලොකු සෝස් කෝඩ් එකක් බිලියනයක් විතර සෝස් කෝඩ් වලින් තමයි අවසානයේදී ඒ ප්‍රී ට්‍රේන් කරපු මොඩල් එක ෆයින් ටියුන් කරලා තියෙන්නේ. ඉතින් සමහර වෙලාවට මේ ට්‍රාන්ස්ෆර් ලර්නින් කියන මෙතඩ් එක හඳුන්වලා දුන්නේ නැත්නම් අපිට මේ වගේ ටූල්ස් අතරෙද්දී කියන්නේ නිපදවලා තියෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒ හින්දා මේ ට්‍රාන්ස්ෆර් ලර්නින් කියන හරිම විශේෂයි. මේකත් එක්ක සාමාන්‍යයෙන් පොද්දේ මේ ට්‍රාන්ස්ෆර් ලර්නින් වගේ ඒවා අද වෙද්දී යූස් කරනවා සෙන්ටිමන්ට් ඇනලිසිස් එකක් කරගන්න. එතකොට අපිට ඕනේ ප්‍රොඩක්ට් රිවිව් එකට අපිට පුළුවන් ඒ අදාළ විදිහට කම්පැනි ඩේටාත් අරගෙන ඕනම් ෆයින් ටියුන් එකකට යන්න. ඒ වගේම තමයි මොනවා හරි chat bot නැත්නම් හොඳ කන්වර්සේෂන් එකක් ගෙනියන්න උදාහරණයක් විදිහට. බැංක් එකක නැත්නම් එයාලයින් හරි මොනවා හරි දෙයක් තියෙනවා නම් එයාලට පුළුවන් ෆයින් ටියුන් කරන්න කස්ටමර් ක්වරිස් වලින් ඒ විදිහට. ඒ වගේම තමයි ඔය නිවුස් ඒජන්සිස් වල වගේ නම් එයාලගේ අදාළ ඩොමේන් එකත් එක්ක අදාළ ස්පෙસિෆික් ආටිකල්ස් යූස් කරලා ඒවා ෆයින් ටියුන් කරලා අපිට කන්ටෙන්ට් ජෙනරේෂන්ස් එකක් ලබා ගන්නත් මේ ට්‍රාන්ස්ෆර් ලර්නින් එක හැකියාව තියෙනවා. ඒ වගේම තමයි දැන් අපි මෙඩිසින්ස් වගේ ෆීල්ඩ් එකක යූස් කරනවා නම් එයාලට ඕනේ මොන හරි රිසර්ච් පේපර්ස් සමරයිස් එකක් කරගන්න නැත්නම් මොනවා හරි ඩිසීස් සම්බන්ධ නෝට් එකක් අපි ක්‍රියේට් කරගන්නවා කියලා. අන්න ඒ වගේ තැන්වලදීත් මේ අපිට ට්‍රාන්ස්ෆර් ලර්නින් කියන මෙතඩ් එක යූස් කරනවා. සරලව ගත්තොත් හැම ෆීල්ඩ් එකකම අද වෙද්දී ට්‍රාන්ස්ෆර් ලර්නින් අපිට දකින්න පුළුවන් හැකියාව තියෙනවා. කියන්නේ අපි නෝට් කරේ නැති වුණත් ඒක අපිට බලා ගන්න පුළුවන් වෙච්ච දෙයක්. එතන මම එක චුට්ටක් දැන් මම කියපු එක පොඩි මේ වගේ chart එකකින් විස්තර කරොත් දැන් හිතන්නකෝ data set A කියලා තියෙනවා. හිතන්න data set A කියලා කියන්නේ මම එතරම්දී maths equations වලට English වලින් ඒ කියන්නේ මොනවද මේ equations නැත්තම් ඒවට සම්බන්ධ මොනවා හරි තව ඒ දේවල් විසඳන්නේ කොහොමද කියන අදාළ කොහොමද questions එකකට answer එකක් දෙන්නේ step by step reasoning කරන්නේ හැමදේම train කරපු data set එකක් තමයි මෙතනදී source domain එකක් ඇතුළතදී අපි use කරලා තියෙන්නේ. data set B එකේදී තියෙන්නේ ඒ විදිහට maths වලින් ඒ කියන්නේ maths equations තියෙන මේකක්. හැබැයි එයා තියෙන්නේ සිංහලෙන් විතරයි. අර විදිහට අච්චර data set A එක තරම්ම
ස්පෙસિෆික් කරලා නැහැ විශේෂ ක්වෙස්චන්ස් වලට කොහොමද ආන්සර්ස් වෙන්නේ. ඒ වගේම තව මොන හරි කියන්නේ ලොකු පරාසයක ව්‍යාප්ත කරලා නැති ඩේටා සෙට් එකක් තමයි ඩේටා සෙට් B එක ඇතුළේ තියෙන්නේ. ඒ වගේ වෙලාවක දැන් එයා පුරුදු වෙලා තියෙන සිංහල වලින්නේ. ඒකට එයා ගාව ගොඩක් දේවල් ඇත්තෙත් නැහැ හරියට. ඒ කියන්නේ ඩේටා සෙට් ඒ තරම්. එතකොට අපිට පුළුවන් මේ විදිහට ඩේටා සෙට් එහි කරපු දැන් මොකද එයා හොඳ විදිහට ප්‍රී ට්‍රේන් කරලා තියෙන්නේ. ඒක අපිට පුළුවන් මේ විදිහට යූස් කරන්න පුළුවන් හැකියාව තියෙන මේ ප්‍රෙඩික්ටිව් මොඩල් එක ප්‍රී ට්‍රේන් එකක් විදිහට ඩේටා සෙට් B එක ඇතුළේ. එතකොට ආයෙ එයාට මුල ඉඳලම අර සිංහල කියලා ආයෙ මුල ඉඳලා මැත්ස් වල ඉක්වේෂන් බිඳුවේ ඉඳලා පටන් ගන්න දෙයක් නැහැ. අරකට ඇඩැප්ට් වෙන්න විතරයි තියෙන්නේ. ඒකට සරලවම ඒ දේ තමයි ට්‍රාන්ස්ෆර් ලර්නින් එකක් ඇතුළතදී සිද්ධ වෙන්නේ. ඊළඟට අපි කතා කරොත් ඩොමේන් ඇඩැප්ෂන්ස් ගැන. ඩොමේන් ඇඩැප්ෂන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේක අපි හඳුන්වන්නේ ට්‍රාන්ස්ෆර් ලර්නින් වල සබ් ටයිප් එකක් කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ට්‍රාන්ස්ෆර් ලර්නින් වෙනස් වෙන්නේ ටාස්ක් එක අනුව වෙනස් වෙන්නේ. හැබැයි ඩොමේන් ඇඩැප්ෂන් එකේදී අපි යූස් කරන ටාස්ක් එක එකයි. හැබැයි එතනදී ආ වෙනස් වෙන්නේ ඩොමේන් එක විතරයි. දැන් හිතන්න අපේ මොඩල් එකක් තියෙනවා. එයා ට්‍රේන් කරලා තියෙන්නේ ජෙනරල් ඉංග්‍රීසි වලට විතරයි. හැබැයි අපි ඒක මොනවා හරි ලෝ ෆීල්ඩ් එකේදී ඒකට යූස් කරනවා කියලා හිතමුකෝ. එතකොට සාමාන්‍යයෙන් ඔය ලීගල් කොන්ට්‍රැක්ට් වල වගේ තියෙන ඉංග්‍රීසි වර්ග සමහර වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. අපි නෝමලි යූස් කරන ජෙනරල් ඉංග්‍රීසි එකත් එක්ක. ඒකට ඒක ඒ වගේ තැනකදී අපිට ප්‍රැක්ටිකලි යූස් කරන්න අමාරුයි. අන්න ඒ වගේ අවස්ථාවකට පිළියමක් විදිහට තමයි අපිට මේ ඩොමේන් ඇඩැප්ෂන් කියන එක යූස් කරන්න පුළුවන් වෙන්නේ. කොහොමද මේ දේවල් යූස් කරන්නේ? ඒ ගැන අපි කතා කරොත් මේ ඩොමේන් ඇඩ්මිනිස්ට්‍රේෂන් එකේදී අපි එක එක විදිහේ ටෙක්නික් වර්ග කිහිපයක් යූස් කරනවා මේක සිද්ධ කරගන්න. එකක් තමයි කන්ටිනියු ප්‍රී ට්‍රේනින් කියලා කියන්නේ. ඒ කන්ටිනියු ප්‍රී ට්‍රේනින් එක ඇතුළතදී සිද්ධ වෙන්නේ අපේ අර ටාගට් ඩොමේන් එක අපිට ඕනේ ටාස්ක් එක අන්ලේබල් ඩේටා යූස් කරලා තමයි මෙතනදී ට්‍රේන් කිරීම සිද්ධ වෙන්නේ. එතකොට අපේ මොඩල් එකට අර ලේබල්ස් ඩේටා නැති වුණ තත්යකදී වුණත් ඩොමේන් එකේ තියෙන ලැන්ග්වේජ් එක තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් හිතන්නකෝ ජෙනරල් LLM එකක් තියෙනවා. ඔයාට ඕනේ ඒක මෙඩිකල් ජර්නල් ආටිකල් එකක් නැත්නම් මොනවා හරි රිසර්ච් පේපර් එකක් හදන එකක් බවට මොනවා හරි ඒ වගේ දෙයක් බවට මේවා කරන්න. ඒකට දැන්ටමත් මෙයාට ජෙනරල් නොලෙජ් එක හැමදේම ගැන සාමාන්‍ය හොඳ ඉංග්‍රීසි දැනුමක් තියෙන LLM කන්නේ අපි යූස් කරන්නේ. එතකොට අර දේවල් වල මේ පොඩි කන්සෙප්ට් එක බලා ගන්න විතරයි තියෙන්නේ. යාට එතනින් අදහසක් ගන්න පුළුවන් හැකියාව තියෙන. ඒතර ආය මුලින් ඉඳලම මෙඩිකල් ටාස්ක් කියන්නේ මොනවද නැත්නම් ඒ දේවල් වලට ඉංග්‍රීසි එක්ක කොහොමද ගැලපෙන්නේ, ඒවා රීසන් වෙන්නේ කොහොමද කියලා ආය අපිට ට්‍රේන් කරන්න දෙයක් නැහැ. කෙලින්ම අපට ඒ විදිහට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. තව ඩොමේන් ඇඩැප්ෂන් ටෙක්නික් එකක් තමයි සුපර්වයිස් ෆයින් ටියුනින් කියලා කියන්නේ. ඒක මෙතනදී කරන්නේ දැන් අර අතනදී අපි යූස් කරේ අන්ලේබල් ඩේටා වලින් මේවා ට්‍රේන් කරේ. මෙතනදී අපි ලේබල් කරපු ඩොමේන් ඩේටා වලින් තමයි අපි මොඩල් එක ට්‍රේන් කරන්නේ. එතකොට මෙතනදී ලේබල් ඩේටා යූස් කරන්නේ හරියටම يعني ඩිරෙක්ට්ලිම අපේ පර්ෆෝමන්ස් එක ඉම්ප්‍රූව් කරන්න මෙයා උදව් වෙනවා මොකක් හරි ස්පෙસિෆික් ඇප්ලිකේෂන් එකක් හදද්දි. එතකොට ඒකත් හරිම විශේෂයි. මොකද ඒ කියන්නේ අදාළම දේවල් වලින් හරියටම නිවැරදිව අපි ලේබල් කරලා දීලා තියෙන. එතකොට ඒක අපිට ලේසියෙන් කරගන්න පුළුවන්. අනිත් දේ තමයි රැග් සිස්ටම් එකක් යූස් කරලා. ඒ කියන්නේ මෙතනදී මොඩල් එක අර ආයි රීට්‍රේන් කර කර ඉන්න දෙයක් නැහැ. අර රියල් ටයිම් එකක් හරි බේස් එකක් අරගෙන ඒක අපේ සිස්ටම් එකට ෆිච් කරන්න විතරයි තියෙන්නේ. කනෙක්ට් කරලා අපිට ඒ වෙලාවෙම අලුත් ඒ කියන්නේ ෆ්‍රෙෂ් ඩේටා වගේ ගන්න පුළුවන් හැකියාව මෙතනදී තියෙනවා. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ ඔය ෆයිනෑන්ෂියල් චැට්බොට් කෙනෙක් හදනවා කියලා. ඒත් ඒ වගේ එකක් අපිට ආයෙ ආයෙ රීට්‍රේන් කර කර ඉන්නවට වැඩිය හරිම ලේසියි අර වගේ රැග් සිස්ටම් එකක් ගන්න. මොකද අද වෙද්දී අපිට මොකද ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ස්ටොක් ප්‍රයිස් එක කීයද කියලා අපි අද වෙද්දී ටෙස්ලා වල අන්න ඒ වගේ දෙයක් අපිට ට්‍රේන් කරලා ලබා ගන්න බැරි දෙනවා. ඒතට ඒ වගේ තැන් වලදී අපිට මේ වගේ රැග් සිස්ටම් එකක් කරහා යූස් කරගන්න එක හරිම ලේසියි. ආයෙ රීට්‍රේන් කර කර ඉන්න දෙයක් නැහැ. අනිත් ටෙක්නික් එක තමයි පැරාමීටර් එෆිෂියන්ට් ෆයින් ටියුනින් කියලා කියන්නේ. ඒකෙදී අපි සිද්ධ කරන්නේ කියන්නේ හැම සම්පූර්ණයෙන්ම පැරාමීටර්ස් මෙතනදී අප්ඩේට් කරන එකක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඇඩැප්ට් එක නැත්නම් ලෝරා නැත්නම් ඒ වගේ ටෙක්නික් යූස් කරලා පැරාමීටර්ස් කිහිපයක් විතරක් මෙතනදී අප්ඩේට් කරන එක තමයි සිද්ධ වෙන්නේ. ඒතර මෙමරිය, ඒ කම්පියුටර් ටයිම් එක අන්න ඒ දේවල් මෙතනදී අපිට ඉතිරි කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ ක්‍රමය හරිම වේගවත්. සාමාන්‍යයෙන් පොඩි ස්පෙෂල් ටාස්ක් එකක් තියෙනවා නම් අපිට පුළුවන් මේ වගේ දෙයකට සරලව යූස් කරන්න. එතකොට ටිකක් මේක මම කෙටියෙන් කිව්වොත් අපිට මේ CPT වගේ ටෙක්නික් එකක් අපිට යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ලේබල්ස් නැති තැනකදී
මොනවා හරි ටෙක්ස්ට් දෙයක තියෙනවා නම් අපේ ඩොමේන් එක ඇතුලේ මොනවා හරි භාෂාවක් ඉගෙන ගන්න වගේ තැන්වලදී අපිට අන්න ඒ වගේ ටෙක්නික් එකක් යූස් කරන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි අපිට සුපර්වයිස් ෆයින් ටියුනින් එකකට යන්න පුළුවන්. හොඳ ලේබල් ඩේටා සෙට් එකක් තියෙනවා නම් ඒ වගේ ඩොමේන් ටාස්ක් එකක් ඉගෙන ගන්න අපිට ඒ වගේ ට්‍රේනින් එකකට හරි රිට්‍රේන් කරන්නේ නැතුව ලයිව් ඩේටා රිට්‍රීව් එකක් යූස් කරන්න නම් අපිට රැග් සිස්ටම් එකකට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි පැරාමීටර් කීපයකින් ට්‍රේන් කරනවා නම් කාර්යක්ෂම කියන්නේ හරිම එෆිසියන්සිව ඇඩැප්ට් වීම හැකියාව මේ පැරාමීටර් එෆිසියන්ට් ෆයින් ටියුනින් වලින් අපිට ලබා ගන්න පුළුවන්. එතකොට අපේ ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන අපේ ටාස්ක් එකට අනුව අපිට මේ දේවල් අඩු වැඩි කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි මේ ඩොමේන් ස්පෙસિෆික් එක ගැන කතා කරද්දී වාසි වගේම පොඩ අවාසි පැත්තටත් චුට්ටක් සලකන්න වෙනවා. ඒ කියන්නේ මේක ඇතුළේදී අපිට සමහර වෙලාවට එක එක කියන්නේ ඩේටා ස්කාර්සිටි එක චැලෙන්ජස් උදාහරණයක් ගත්තොත් එකක් තමයි ඩේටා ස්කාර්සිටි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට ටිකක් ඔය ඩොමේන් ස්පෙસિෆික් ඩේටා හොයාගන්න අමාරු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ලේබල් කරපු ඩේටා වගේ හොයාගත්තොත් ඒක චුට්ටක් අමාරුයි. ඔය මෙඩිකල් ෆීල්ඩ් එකක වගේ දේවල් වෙන සාමාන්‍යයෙන් ඒ රෙකෝඩ්ස් අපි දන්නවා ටිකක් ප්‍රයිවට්ව තියෙන. ඒකට ඒ වගේ එකක් ටිකක් ට්‍රේන් කරන්න හොයාගන්න එක අමාරු. අනිත් දේ තමයි මේ ඩොමේන් ශිෆ්ට් වෙන්න තියෙන හැකියාව. ඒ කියන්නේ සමහර ඒවා ඒ කියන්නේ මිනිස්සු ඒ කියන්නේ ඔය ඔන්ලයින් රයිට් කරලා ඒ දේවල් ඒ විදිහට තියෙනවා. එතකොට ඒ වගේ දේවල් වලින් ඒ වගේම තමයි මොනවා හරි ස්පෙෂලයිස්ඩ් ටෙස්ට් නැත්නම් මෙඩිකල් වගේ දේවල් එකිනෙකට සමහර වෙලාවදී ඒ ඔන්ලයින් මිනිස්සු දීලා තියෙන විදිහට සමහර තැන්වලදී වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම දැන් හිතන්නකෝ අපි විකිපීඩියා එකෙන් ට්‍රේන් කරලා තියෙනවා කියලා මොකක් හරි මොඩල් එක. ඒ වගේ දෙයක් අපිට ටිකක් මෙඩිකල් ටර්ම් එකකට තරම් ඒ ට්‍රේන් කරපු මොඩල් එකක් ෆයින් ටියුන් කරලා හරි ඒ විදිහට ඩොමේන් ස්පෙસિෆික් එකකට වගේ ගන්න ටිකක් අමාරුයි. මොකද විකිපීඩියා වගේ අපි දන්නවා මිනිස්සුන්ට එඩිට් කරන්න පුළුවන් හැකියාව තියෙන. අන්න ඒ වගේ ප්‍රශ්න මෙතනදී එන්න පුළුවන්. අනිත් එක තමයි කැටස්ට්‍රොෆික් ඔබිටින්. ඒ කියලා කියන්නේ ඒ කියන්නේ මොඩල් එක දැන් මේ විදිහට එකම එකකට විතරක් ඇඩැප්ට් වෙලා ඉද්දී එයා දැන් මොකද එයා ෆෝකස් වෙන්නේ එතෙන්ට විතරනේ. එතකොට එයාට අර සාමාන්‍ය එයා යූස් කරන ජෙනරල් නොලෙජ් දේවල් ඒ දේවල් මතක වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් අපි මෙඩිකල් ටෙක්ස්ට් වලින්ම අපේ මොඩල් එක හැමදාම ටික 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 ෆයින් ටියුන් කරලා තියෙනවා. එතකොට එයා මොනවා හරි ඩයග්නොසිස් වගේ දේවල් තියෙනවා නම් ඒ දේකට හොඳයි. හැබැයි අපි සාමාන්‍ය යුෂුවල් කන්වර්සේෂන් එකක් වගේ දෙයක් නේ. නෝමලි පොඩි ප්‍රශ්නයක් ඇහුවොත් එයා එතනදී දුර්වල වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි හැම ඩොමේන් එකකටම ඒ කියන්නේ හොඳ ඩොමේන් එකක් නම් හොඳ බෙන්ච්මාර්ක් ටෙස්ට් එකක් තියෙන්න ඕන එක අත්‍යවශ්‍යයි. ජෙනරල්ස් බෙන්ච්මාර්ක් යූස් කරලා අපිට මේක හොඳ එවලුවේට් එකක් ඒ කියන්නේ හොඳ එවලුවේට් කරපු මොඩල් එකක් කියලා ගන්න බෑ. ඒක තව ප්‍රශ්නයක් මෙතනදී. ඒ කියන්නේ ඔය දැන් මෙඩිකල් LLM එකක් වගේ දෙයක් හදනවා නම් අපිට ගොඩක් වෙලාවට ඔය මෙඩා කිව්වේ නැත්නම් රේඩියොලොජි රිපෝට්ස් වගේ ඒවා වලින් තමයි අපි ඒ වගේ ඩේටා සෙට් යූස් කරලා තමයි මෙයාගේ බෙන්ච්මාර්ක් එක යූස් කරන්නේ. ඒතර ඒ වගේ දෙයක් සාමාන්‍ය ග්ලූ වගේ බෙන්ච්මාර්ක් එකක් යූස් කරලා අපිට හොඳයිද නැද්ද කියන්න බෑ. අන්න ඒ වගේ ප්‍රශ්න මෙතනදී එන්න පුළුවන් මේ ඩොමේන් ඇඩොප්ෂන් එකත් එක්ක කතා කරද්දී. එතකොට ඒත් එක්කම නිකන් ඇයි අපිට හැබැයි මේ ඩොමේන් ඇඩොප්ෂන් මේ චැලෙන්ජ් එක තිබ්බත් අපිට ඕනෙත් නේ කියලා ඒ ගැන කතා කරොත් දැන් හිතන්නකෝ මේ වගේම ඩේටා සෙට් එකක් තියෙනවා. ඒ කියන්නේ සොස් ඩොමේන් එකක් ඇතුළේදී උදාහරණයක් විදිහට මෙයාගේ ඒ කියන්නේ මේ ඩේටා සෙට් එක ඇතුළේ තියෙන මොනවා හරි මූවි එකක් සම්බන්ධ රිවිව් වල. ඒ කියන්නේ සෙන්ටිමන්ට් ඇනලිසිස් එකකට හදපු මූවි රිවිව් ඩේටා සෙට් එකක්. හැබැයි මේ ඩේටා සෙට් එකේ තියෙන්නේ මොකක්ද කියලා හිතුවා මොකක් හරි ප්‍රොඩක්ට් එකකට අපි රිවිව් කරපු සෙන්ටිමන්ට් ඇනලිසිස් වලට සම්බන්ධ ඩේටා සෙට් එකක්. එතකොට ඒ දෙන්න ෆීල්ඩ් දෙකක් නේ. ඒ කියන්නේ සාමාන්‍ය මූවි එකකදී අපි දෙන රිවිව්ස් නෙමෙයි මොනවා හරි ප්‍රොඩක්ට් එකක් රිවිව් කරද්දී එතකොට මේක හොඳට ට්‍රේන් කරපු ප්‍රී ට්‍රේන් මොඩල් එකක් අපිට මෙතනදී යූස් කරන්න පුළුවන් හැකියාවක් නැහැ. අන්න ඒ වගේ තමයි අපිට ඩොමේන් ඇඩොප්ෂන් කියන එක ගන්න. කියන්නේ ඒ රිසර්ච් ගැප් එක පුරවන්න විදිහට තමයි අපිට මේ ඩොමේන් ඇඩොප්ෂන්ස් කියන එක සරලව අවශ්‍ය වෙන්නේ. එතකොට අර සිම්පලි ගත්තොත් අපි ට්‍රාන්ස්ෆර් ලර්නින් එකකදී වෙන්නේ අලුත් ටාස්ක් එකකට මෙයාව එක එක විදිහට පුරුදු කරන එක. ඒ කියන්නේ අපි නෝමලි ජෙනරල් LLM එකක් ඉංග්‍රීසි හරි මොනවා හරි ඒ විදිහට ට්‍රේන් කරපු එකක් ඊට පස්සේ අපේ අවශ්‍ය තැන අනුව අවශ්‍ය ටාස්ක් එක අනුව ෆයින් ටියුන් කරගන්න එක තමයි මෙතනදී සිද්ධ වෙන්නේ ට්‍රාන්ස්ෆර් ලර්නින් වලදී. අපි ආට සාමාන්‍ය කියන ටාස්ක් ෂිෆ්ට් එකකට ફોකස් වෙච්ච ටෙක්නික් එකක් කියලා. ඒතර ඩොමේන් එකකදී අලුත් ඩොමේන් එකකට මෙයාව පුරුදු කරන. ඒ කියන්නේ ජෙනරල් LLM ට්‍රේන් කරපු ජෙනරල් LLM එකක් අපි ඇඩප්ට් කරනවා ලීගල් කොන්ට්‍රැක්ට් එකකට නැත්නම්
මෙඩිකල් රිපෝට් එකක් හදන්න. ඒතර ඩොමේන් එකක් ඇතුලේ ෂිෆ්ට් වෙන එක තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. එතකොට මේ දේවල් තමයි සරලවම කියන්නේ ට්‍රාන්ස්ෆර් ලර්නින් සහ ඩොමේන් ඇඩැප්ෂන් එකක් අතරදී වෙන්නේ. මම හිතනවා ඒක දැන් ඔයාලට තේරෙන්න ඇති කියලා. මොකක්ද මේ ට්‍රාන්ස්ෆර් ලර්නින් සහ ඩොමේන් ඇඩැප්ෂන් කියලා කියන්නේ? ඒතර සරලව ගත්තොත් ට්‍රාන්ස්ෆර් ලර්නින් කියලා කියන්නේ හරිම ඒ කියන්නේ ලේසියෙන්ම අපට ස්පීඩ් එක ෆ්ලෙක්සිබල්ව අපට එක එක ටාස්ක් වලට අපේ මොඩල් එක ක්‍රියේට් කරන්න පුළුවන් දෙයක්. ඒ වගේම අනිත් පැත්තට ඩොමේන් ඇඩැප්ෂන් එකක් කියලා කියනවා ඔයාලට මොන හරි ස්පෙෂලිස්ට් ඩොමේන් එකක් හැන්ඩල් කරන්න ඕනේ නම් අපිට ඒ දේ යූස් කරන්න පුළුවන්. ඒතර පොදුවේ ගත්තාම අපිට මේ මොඩල් දෙකම යූස් කරලා හොඳ පවර්ෆුල් AI මොඩල් එකකට බිල්ඩ් අප් කරන්න. එතකොට ෆ්ලෙක්සිබල් AI මොඩල් එකක් යූස් කරන්න අපිට මේ දේවල් ඕනේ වෙනවා. ඉතින් මම හිතනවා දැන් ඔයාලට පොඩි හරි ප්‍රශ්නයක් තිබුණා ඉමේජ් ට්‍රාන්ස්ෆර් ලර්නින් එකකට යන්නේ ඇයි මේ ඩොමේන් ඇඩොප්ෂන් එකකට යන්නේ ඇයි කියලා පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් මේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මම කැමතියි ඒවට උත්තර දෙන්න. Thank you.